යාළුවනේ අපි DC බස් ගේම ගහන්න යන්නේ. බස් එක හොඳට මොඩිෆයි කරලා තියෙන මොඩිෆයි කරන්න දැන් නෑ. අපි යම් බස් එක තමයි යන්න යන්නේ. ලයික් කරන්න අනිවාර්යෙන්. බස් එක තමයි යන්න වෙන්නේ වෑන් එක එකතු කරන දවසට වෑන් එක යන්න. අපි යන් ශ්‍රීපාදේ. දැන් කට්ටිය නගින කන්නත් ඉන්න ඕනේ ගයිස්. එපා වෙනවා. කොහෙද වදීත් දන්නේ නැහැ. වැදලා කරලා යන්න ඕනේ මොනවා නැත. බස් එක නමාර මොඩිෆයි කරලා තියෙන මම පෙන්නන්න. සුපිරිදි. ඒක බස් එක ස්ටාර්ට් කරගමු. හරි. දැන් අපි ලයිට් එක දාගමු. සුපිරි ගයිස් ලයිට් එක දානවා. මෙදින අසනයි ගයිස් ඉතින්. ඕනුත් මාරු. ඉතින් පැත්තේ DJ සෙට් එක ගයිස්. තුරවල ලියම. හද අපි යන් සුපර් ගම ඉඳලා යන්නේ. ගොඩක් දුරයි ගයිස් දැන් ඉතින් එපා වෙනවා. සමහරවිට වදිනවා ගයිස් ඔය වංගු වල දිවාහන වල. දුරයි යාළුවනේ දැන් එපා වෙනවා. මාරම දුරක් තියෙන්නේ මොන වාහන වල වදිද්ද දන්නේ. එකපාර ඉස්සරහින් වාහන මතුවෙනවා යාළුවනේ. මට බයත් එක්ක ගයිස් කට්ටියක් ඉන්නවා ඇසේ. නෝමල් එක යන්නේ අපි. එකපාර ඉස්සරහින් වාහන මතුවෙනවා. තව මාර දුරක් තියෙන්නේ. හරි අපි දැන් ආවේ. දැන් හරවගමු මෙතන හිමීට. බියන්නේ අරන ත්‍රිපාද මෙතන තියෙනවා. මේ බසුත් නාත්තලා ගොඩක් කට්ටිය වගේ අංක බලන්න. අපි ශ්‍රීපාද නගින්න යන්නේ නැහැ යාළුවනේ. මෙයාලා බස්සන් විතර යන්නේ. ඒ ශ්‍රීපාද නගින විදිය පස්සේ ගෙන්න. මමෝගාස කම්මත් තියෙන එහෙනම් එපා වෙනවා. කොහෙ පෙරලෙයිද දන්නේ. පොඩ බයයි මාරම බයක් තියෙන්නේ. කට්ටියක් ඉන්නවා ඇතුලේ. තව දුරයි ගයිස් මාර විදියට.
සමනලට වැටෙනවා. මේ හැරිවල හෝන් ගහන්නත් බෑ. අන්න වටේ ඉන්නවා ගාස් එනට මේ හරි ආවා. පස්සේ හදින මාරදර කොටින්නාගේ. අපි අපෙන් බස්සමු. මේ තියම වදීත් දන්නේ වටේට. හදින ඕන බස් එක. මවුටු එකේ. වදීත් දන්නා කඩවල වල. ඉතින් කඩ වීදි ගයිස් කඩ තියෙන මාර විදියට මේ වගේ. අද නම් ගස් මගේකත් වැදුන්නේ හොඳ වෙලාවට. ඉක්ලස් මම උඩ ශ්‍රීපාද පෙන්නන්න නගින්න නම් වෙන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකේ අපි අනිවාර්යෙන් ශ්‍රීපාද පෙන්නන්න. හට්ටිය බහ ගන්න ඕනේ ඉක්මනට. හරි ගයිස් ඉතින් අද ටුවර් එක නම් ඉවරයි. අනිවාර්යෙන් ලයික් කරන්න. ඊළඟ වීඩියෝ එකේ අපි ශ්‍රීපාද නගිමු අනිවාර්යෙන්ම නගිනවා. එහෙනම් අපි යනවා. බයි.